ඉතින් අය අද මම ඇවිල්ලා ඉන්නේ ඕගොල්ලන්ට Arduino ටියුටෝරියල් එකක් පටන් ගන්න. ඉතින් මගේ ටියුටෝරියල් එකක් තමයි දැන් මේ දාන්න යන්නේ. මම මේකේ මට පුළුවන් විදිහට මම මේ ටියුටෝරියල් එකට equipments වලින් එක වැඩ කරලා මේ දේවල් කරනවා. ඉතින් අද අපේ ටියුටෝරියල් 1 එක. ඉතින් මම මේකෙදී ඕගොල්ලන්ට කියලා දෙන්නේ Arduino board එකක් ගැන. මම යූස් කරන්නේ Arduino Mega board එක. ඉතින් මේ Mega board එක ගැන ගත්තොත් මෙන්න මේ විදිහට අපිට ප්‍රෝග්‍රෑමින් කරන්න ඒ වැඩවලට ගහන මෙන්න මෙතන port එක තියෙනවා. power port එක තියෙනවා. මෙන්න මෙතන පොඩි push button එකක් දීලා තියෙනවා. මේ reset button එක. ඊට පස්සේ මේ ඇවිල්ලා servo motor high කරන IC SP pin එක තමයි මෙතන තියෙන්නේ. මේ තමයි micro controller එක. මෙන්න මේ විදිහට මේකේ ඇනලොග් පින්ස් කියන්නේ මෙන්න මේ. ඕගොල්ලෝ මතක තියාගන්න ඕන තව දෙයක් තමයි අපි බෝඩ් එක මෙහෙම තිබ්බහම අපේ වම් අත මේ වම් අත පැත්තේ තියෙන පින්ස් තමයි ඇනලොග් පින්ස්. ඊට පස්සේ දකුණු අත පැත්තේ තියෙනවා තමයි ඩිජිටල් පින්ස්. ඉතින් මේ Uno බෝඩ් එක නම් යූස් කරන්නේ ඕගොල්ලන්ට එහෙම ගන්න පුළුවන්. හැබැයි මෙගා එකේ මෙන්න මේ පැත්තේ පින්ස් තියෙනවා. මේකේ මුළු පින්ස් 53ක් තියෙනවා. මෙන්න මේ වගේ පොඩි ලයිට්ස් ටිකක් මෙතන තියෙනවා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට පිටිපස්ස හැරෙව්වහම මෙන්න මේ විදිහට අපේ Arduino logo එක මෙතන පෙනී තියෙනවා. ඊට පස්සේ මෙන්න මේකේ වෙන්න මේ අපේ බෝඩ් මොඩල් එක මෙතන තියෙනවා Arduino Mega 2560 R3 කියන බෝඩ් එක තමයි මේ. ඉතින් මේ ඇවිල්ලා R3 බෝඩ් එකක් Arduino වුණොත් R3 බෝඩ් එකක්. ඉතින් මේකේ මේ විදිහට තියෙනවා බෝඩ් ටයිප් නම නම් ඔය මේ තියෙන්නේ open source electronics prototyping platform කියලා. ඊට පස්සේ මෙන්න මෙතන අපේ Arduino www.arduino.com කියන එක තියෙනවා. ඉතින් ඔයාලට මේ විදිහට මේක මේ ස්ටඩි වල තමයි ගහන්නේ මුළු බෝඩ් එකම. ඔයාලට වෙනවා ඇති බෝඩ් එකේ මේ අර කම්බි වගේ අර ලයින්ස් ටික මේ විදිහට එතන මේ විදිහට පාස්සපුවා තියෙනවා. Arduino board එක දිහා බලද්දි ඔච්චර අපිට කියන්න තියෙන්නේ. ඉතින් ඊළඟට මම කතා කරන්නේ අපේ Arduino board එකේ මේකට එන කේබල් එක. ඉතින් මේ තමයි Mega එකට. ඉතින් Mega එකටයි Uno board එකට දෙකටම commonly use කරන්නේ මෙන්න මේ එකම කේබල් එක. මෙන්න මේ port එකෙන් එන එක. මේක තමයි සම්බන්ධ කරන්න තියෙන අපේ මෙන්න මේ box එක වගේ port එකට. සහ programming වලට යන්නේ මෙන්න මේක නිල් පාටේ තමයි මේක බැලුමට. ඉතින් nano board එකෙත් මෙන්න මේ විදිහට තියෙනවා analog pins ටික අර මම කලින් කිව්වා වගේ සහ digital pins මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් RSTX වලින් අර push button microcontroller මෙන්න මේක servo කරකවන අර pin දෙක ඒ ඔක්කොම ටික මේකේ තියෙනවා board එකේ අඩුවක් නැහැ කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න ඕන. අපි දැන් ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ Arduino equipments ටිකක්. කියන අපි මේ වැඩේදී යූස් කරන එක ඔය බඩු ටිකක් තමයි දැන් ඔයගොල්ලන්ට මම පෙන්වන්න යන්නේ. ඉතින් මේ බඩු ඔක්කොම ටික මම මගේ YouTube channel එකේ shorts videos වල දාලා ඇති. එක බඩු වලින් සහ ඒවෙන් කරන්න පුළුවන් වැඩත් එක්කම ඉතින් මම කෝඩින් නම් දාන්නේ සමහරක් ඒවා නම් කෝඩින් දානවා. ඉතින් අපේ පළවෙනි equipment එක තමයි මෙන්න මේ වගේ ultrasonic sensor එක තමයි මේකට කියන්නේ. ඉතින් මම මේවා ගැන වීඩියෝස් ඕගොල්ලන්ට ඉස්සරහට අරන් එන්නම්. කෝඩින් එකම දැන් මම ඕගොල්ලන්ට equipments ටිකක් පෙන්නන්න. මොකද ඔයාලා Arduino වලට බැඳ වෙන කෙනෙක් නම් ඕගොල්ලන්ට projects වලදී ඕන වෙනවා. ඊළඟට මගේ අතේ තියෙනවා SG90 කියන servo motor එකක්. ඉතින් මේක තමයි ඕගොල්ලන්ගේ නිකන් බේසික් වැඩවලදී යොදා ගන්න. මේකේ මේ female heads තුනක් තමයි දීලා තියෙන්නේ මේකට. මම මේ ඔක්කොම ගැන වීඩියෝස් ඕගොල්ලන්ට අනිවාර්යෙන් අරගෙන එන්නම්. ඉතින් දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් jump wires. ඉතින් මේක ඇවිල්ලා female jump wire එක female to female. ඊළඟට මේ තියෙන්නේ male to male කියන jump wire වර්ගය. ඉතින් ඕගොල්ලන්ට මේ jump wire දෙකත් ඕගොල්ලන්ගේ එක projects වලදී යොදා ගන්න ඕන. කොහොමවත් project එකක් හදි මේක ඕන වෙනවා. ඊළඟට ඕගොල්ලන්ට ඕන L290D කියන මෙන්න මේ motor drive එක. ඉතින් මේක නැතුව ඕගොල්ලන්ට අනිත් motor drive එකත් use කරන්න පුළුවන්. දෙකම එකයි. මේක ටිකක් බර මෝටර්ස් වගේ දේවල් කරකවන්න පුළුවන්. මේකෙත් අර විදිහට පින්ස් ටික තියෙනවා. මේක අපේ Arduino board එකේ
මෙන්න මේ විදිහට තමයි සවි කරගන්න තියෙන්නේ. ඒ Arduino board එකේ මෙන්න මේ pins වලට මේ විදිහට තමයි අපි මේක අපේ Arduino board එකට සවි කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට සවි කරගන්න. ඊළඟ දේ ඇවිල්ලා මෙන්න මේ වගේ joystick module එක මම මේක ගැන short video එකක් ඕගොල්ලන්ට අරන් ඇවිල්ලා ඉතින් මම මේ ඔක්කොම equipments ගැන tutorial එකේ ඉස්සරහට කියලා දෙන ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම. ඉතින් ඕගොල්ලොම comment එකක් දාන්න අනිවාර්යෙන් මොකද්ද ඕගොල්ලන්ට ඉස්සරහට වීඩියෝ එකේදී ඕන කියලා. ඉතින් මම night rider LED එකක් blink කරන හැටි ඉඳලා මේ ඔක්කොටම යනකම් ඕගොල්ලන්ට කියලා දෙනවා. ඒ ගැන බය නොවී ඉන්න. ඊළඟට මං ගාව තියෙන ටිකක් මිලාදික බඩුවක් මේක තමයි OLED display එකක්. ඔයාලට පේනවා ඇති මේක මම මේකෙත් වීඩියෝස් ටිකක් එහෙම දාලා ඇති මේ channel එකට. ඉතින් ඒක මේ වගේ තමයි තියෙන්නේ. ඒකත් ඕගොල්ලන්ට ගන්න ඕන. ඉතින් මෙන්න මේක ඇවිල්ලා RFID module එකක්. ඉතින් මේකත් tag එකක් සහ මේකක් කෙන එකක්. ඉතින් ඕගොල්ලන්ට මේකත් use කරන්න පුළුවන් value readings වගේ වැඩිවලදී. ඊළඟ දේ තමයි අපිට මෙන්න මේ IR sense එක. මේකත් ඕගොල්ලන්ට ඕන වෙනවා එක එකයි මේ projects වලදී ඕන වෙන දෙයක් තමයි මේක. ඉතින් අපේ ඊළඟ දේ තමයි මෙන්න මේ HC04 කියන Bluetooth module එක. ඉතින් ඕගොල්ලන්ට මේකත් ඕන වෙනවා Arduino එක project වලදී. ඉතින් මම මේක ගැනත් ඕගොල්ලන්ට videos අරගෙන එනවා. ඊළඟ එක තමයි අපේ මෙන්න මේ PIR motion sense එක. මේක මෙන්න මේ sense එක තමයි මේ motion sense කියන්නේ. ඉතින් මේක වෙන්නේ ඕගොල්ලන්ට දැන් මේක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන සුපර් මාකට් වල වගේ දේවල් වලදී මේකෙන් කරන්නේ මේක වටේම තියෙන කිරණ මේකේ මැද්දට යවන එක. ඉතින් මේකත් ඒ වගේ සෙන්ස් එකක්. මේකත් ඕගොල්ලන්ට මං හිතනවා උවමනා වෙනවා කියලා. ඉතින් අපේ අන්තිම දේ තමයි මෙන්න මේ අපේ Arduino කායක. ඉතින් මෙන්න මේ කායක තමයි ඊළඟට අපිට වැදගත්ම වෙන දේ. මේකත් අපිට ප්‍රොජෙක්ට් වලදී ඕන වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම මේක වයර් එහෙම අමුණලා තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා. ඉතින් මම මෙතෙන්ද එක්සැම්පල් එකක් විදිහට ටයර් එකක් ගලවලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට අපේ GIA මෝඩ් එක තියෙනවා. ටයර් එකේ මෙන්න මේ විදිහට තියෙනවා අපේ සෙට් කරන කෑල්ල. ඉතින් මෙන්න මේ විදිහට සෙට් කරගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි ඉතින් අද අපේ Arduino වීඩියෝ එක අවසන් කරනවා. මම මතකද subscribe කරන්න මාව, like කරන්න, share කරන්න, comment කරන්න ඔක්කොම කරන්න. හරිද? එහෙනම් goodbye කොල්ලෝ අපි